හරි. මම කිසියම් ලෝහ දණ්ඩක් සඳහා අන්නායාම තරංග ප්‍රවේගයයි තීරක තරංග ප්‍රවේගය අතර සම්බන්ධය ගන්න යනවා. මම ගත්තොත් දැන් කිසියම් තරංගයක් මේ ආකාරයෙන් ගමන් කරනකොට තීරක තරංග ප්‍රවේගය vt නම් අන්නායාම තරංග ප්‍රවේගය vl නම් අපි මෙන්න මේ අදාළ දණ්ඩ මත කිසියම් ආකෘතියක් ඇති කරොත් එහෙම t කියලා මේකේ හරස්කර වර්ගඵලය a නම් මේ කම්පියේ සම්පූර්ණ දිග මම දාගන්නම් l කියලා ස්කන්ධය කැපිටල් M කියලා ගන්නම් මෙන්න මේ කම්පිය සඳහා. එතකොට vd කියලා කියන්නේ තීරක තරංග ප්‍රවේගය. vl කියන්නේ කම්පියවන්ත අන්වායාම තරංග ප්‍රවේගය. තීරක තරංග ප්‍රවේගයේ සූත්‍රය v සමාන t බෙදීම සිම්පල් n කියන එක. සිම්පල් n කියන්නේ ඒකක දිගක ස්කන්ධ. ඒක ලියත හැකි කැපිටල් M යටේ. ඒ කියන්නේ මුළු ස්කන්ධයේ බෙදීම මුළු දිග කියලා ගන්න පුළුවන්. ඔතන එනවා තීරක තරංග ප්‍රවේගයට TL යට M වල වර්ගමූලය කියලා. හරි මේක දාගන්න අංකය. ඊට පස්සේ අන්වායාම තරංග ප්‍රවේගය. ඒක VL නම් එයා සමානයි මේ කම්පියේ යම් මාපාංකයේ බෙදීම ඝනත්වයට. E සමානයි යම් මාපාංකය. ρ කියන්නේ මොකද්ද? කම්පියේ ඝනත්වය කියන එක. හරි. මට පුළුවන් මේ සමීකරණ දෙක අතර අනුපාතයක් ගන්න. එක බෙදීම දෙක ගත්තොත් එහෙම VD යට VL සමානයි. මෙතන එක දෙකම තියෙන වර්ගමූලයක් ඇතුළේනේ. ඒකින් අපිට එක වර්ගමූලයකට ගන්න පුළුවන්. TL බෙදීම කැපිටල් M යට E බෙදීම ρ කියන. VT යට VL සමානයි ρ යනවා. TL ρ යට ME කියලා එනවා. හරි. ඔතනින් පස්සේ VT බෙදීම VL සමාන. ඒ කියන්නේ කම්පයේ ආකෘතිය. TL යට ρ ස්කන්ධය ගන්න පුළුවන් අපිට. සාමාන්‍ය ස්කන්ධය කියන්නේ ඝනත්වය වැඩි කිරීම පරිමාව කියන එක. කාර්යයක් E ඕකේ වර්ගමූල. ρ කැපෙනවා TL යට V වාරයක් E. V කියන්නේ මේ කම්පියේ පරිමාව කියන එක. හරි. මේක අපිට සුළු කරන්න පුළුවන්. මේක සුළු කරන්න පුළුවන් අපිට බලාගන්න. PT බෙදීම VL සමානයි වර්ගමූල TL. V කියන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග. L ආයි කැපෙනවා. ඔතන කියනවා තීරක තරංග ප්‍රවේගයේ බෙදීම අන්වායාම තරංග ප්‍රවේගයට උත්තරයක් L කැපුවාම T බෙදීම AE කියලා. ප්‍රතියන්නේ කිසියම් දණ්ඩක් සඳහා අන්වායාම තරංග ප්‍රවේග තීරක තරංග ප්‍රවේගයේ අන්වායාම තරංග ප්‍රවේගයේ අනුපාතයට උත්තරය. හරි ඔතන අපිට තීරක තරංග ප්‍රවේගයේ බෙදීම අන්වායාම තරංග ප්‍රවේගයට සම්බන්ධයක් කරනවා 2015. මේ වගේ MCQ එකක් අනුපාතය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ. පාරේ තියෙන
30 වෙනි MCQ. ඒකේ තාන්න VT බෙදීම VL එක තමයි. පන්ති ආර්ථිකය නම් කියනවා කියලා නිකුත් 30 කියලා බෙදීම වර්ගඵලය වෙන්න 5r වර්ගය. 5 කියන්නේ 3යි. අරය දෙන අයගොල්ලෝ මිලිමීටර වලින් දෙන්නේ. 1.10 වෙන 3 සම්පූර්ණ වර්ගය. යම්මාපාංකය 4.10 11යි. මෙතනින් එන උත්තරය මෙතනින් එන VT VL සමානයි සුළු කරාම මෙතන 10ක් එනවා 4යි 10 බල ඍණ 6යි මේකයි 10 බල 5යි මොකේ මූලය උඩ ගියාම 10 ඍණ 4යි ඒකේ මූලය කියන්නේ 10 ඍණ 2යි 4 මූලය කියන්නේ 2යි ඔතනින් එන උත්තරය ඔතන තියෙන්නේ 5යි 10යි ඍණ 3යි ඔය කියන්නේ අදාළ අනුපාතය ඒ අවුරුද්දේ 5යි 10යි ඍණ 3යි ඒක උත්තරය වෙන්න අවශ්‍ය එයා දාන්නේ VL බෙදීම VT කියන. එතකොට VL බෙදීම VT. එයා කියන්නේ අපේ VD බෙදීම කියන්නේ VL යට VT කියලා කියන්නේ මේක අනිත් පැත්ත. 1 යට 5යි 10යි ඍණ 3. 10 බෙදීම 5 ඒ කියන්නේ 200යි. VL යට VT කියන්නේ 200යි.